2026 6වෙනි මාසේ 2 වෙනි දින බ්‍රහස්පති ග්‍රහයා අවුරුදු 12කට පස්සේ කටක රාශිගත වෙනවා. උච්ච බලයකින්. ග්‍රහයක උච්චව ඉන්නවා කියන්නේ ඒ ග්‍රහය උපරිම සුබතලයකට පැමිණෙනවා කියන එක. එතකොට මේ බ්‍රහස්පති මාරුව කොහොමද මිථුන ලග්නයට බලපාන්නේ කියලා අපි සාකච්ඡා කරමු. එතකොට බ්‍රහස්පති නියෝජනය කරන්නේ ධනය, දැනුම, විවාහය, දරුවෝ, ගුරුවරු, ආගම, වාසනාව මේ වගේ දේවල් තමයි. ඒ හැම දෙයකම කාරකයා වෙන්නේ බ්‍රහස්පති. එතකොට මේ බ්‍රහස්පති ග්‍රහයා මිථුන ලග්නයට කොහොමද බලපාන්නේ? කටක රාශිගත වෙලා උච්ච වුණා. දැන් මිථුන ලග්නේ බ්‍රහස්පති 7 වෙනි භාවය සහ 10 වෙනි භාවය අධිපතිත්වය දරනු. 7 වෙනි භාවයෙන් කියන්නේ විවාහය, බිස්නස් පාර්ට්නර්, ඒ කියන්නේ අපි හවුල් ව්‍යාපාරයක් කරනවා නම් අනිත් හවුල්කරු. එතකොට ජීවිත සහකරු ගැනත් කියන විවාහයෙන් ගැන කියනකොට 10 අධිපතිත්වය දරන හින්දා රැකියාව, කීර්තිය, සමාජ තත්වය, පියා ගැනත් කියනවා. ඉතින් බ්‍රහස්පති මාරුවෙන් කොහොමද මිථුන ලග්නේ කෙනෙකුට එන බලපෑම කියලා හිතද්දී මෙන්න මේ කටක රාශිගත වෙලා උච්ච වුණු බ්‍රහස්පති කර්මස්ථානය හා කලත්‍ර ස්ථානය කියන දෙකම ඇක්ටිව් කරනවා. ඒ දෙකම අධිපතිත්වය දරනවා. ඒ දෙකේම කාරණා සක්‍රිය කරනවා. බ්‍රහස්පති කටක රාශිගත වෙලා මිථුන කටක දෙවැනි උච්ච බලයකට පැමිණෙනවා. එතකොට අර 7 වෙනි ස්ථානය සහ කර්මස්ථානය වෙන 10 වැන්න, එහෙම නැත්නම් රැකියා ස්ථානය කියලාත් කියනවා 10 වැන්නට. ඔය 10 වැන්න සක්‍රිය කරනවා. කලත්‍ර ස්ථානයත් 7 වෙනි භාවයත් සක්‍රිය කරනවා. ඒ වගේම දෙවැන්නෙන් කියවෙන කාරණාවලත් සුබ තත්ත්ව ඇති වෙනවා. මිථුන කටක මිථුන කටක දෙවැන්නේනේ මේ බ්‍රහස්පති උච්චභාවයට එන්නේ. එතකොට කොහොමද හොඳ දේවල් මිථුනයට බලපාන්නේ? අපි බලමු මෙහෙම. විදේශ ගමන්, රස්සාවකට, අධ්‍යාපනයකට, ටුවර් එකකට පිටරට යන්න අවස්ථාවක් මිථුන ලග්නයේ අයට එන්න පුළුවන්. ආගමික, අධ්‍යාත්මික ගමන් වලටත් හොඳයි. වියදම් පැත්ත ගැන කියනවා නම් ආයෝජනය වෙනවා බිස්නස් එකකට, දරුවන්ගේ අධ්‍යාපනයට, ගෙයක් ඉඩමක් ගන්න. ඒක වියදමක් තමයි. නමුත් ඒක ආයෝජනයක් වෙනවා. ඒත් ඒක නිකම්ම වියදම් වෙලා යන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ආපහු ලාභ එන විදිහේ දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම පන්සල්, පිරිත්, භාවනාවලට, ආගමික දේවල් වලට, එහෙම නැත්නම් පල්ලියට තමන්ගේ මනස ටිකක් යොමු කරලා වැඩියෙන් යනුවෙනු කරන්න පෙළඹෙනවා. පින්දහම් කරන්න පෙළඹෙන මනසක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට දන් දෙන අයට බ්‍රහස්පති සක්‍රිය වෙනවා. බ්‍රහස්පති ශක්තිමත් වෙනවා. ඒ දැන් බ්‍රහස්පති සක්‍රිය වෙලා ශක්තිමත් වෙච්ච වෙලාවේ දන් දෙන හිත දෙවැන්නේ නිසා මේක සිද්ධ වෙන්නේ. මිථුන ලග්නයේ අයට පහළ වෙන්න පුළුවන් තමන් දානමාන කටයුතු කළ යුතුයි කියන හිත. නින්ද, විවේකය, අවුරුදු ගාණක් වෙහෙස මහන්සි වෙලා වැඩි සැපක් විවේකයක් නැතුව සිටපු කෙනෙකුට මානසික සුවය එනවා දෙවැන්නට උච්ච බ්‍රහස්පති පැමිණුණාම. ඔබේ වචනය, අදහස් මිනිස්සු ගරු කරන, මිනිස්සු පිළිගන්න, විශ්වසනීයත්වයේ තියෙන දේවල් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ කෙරෙහි සමාජ ගෞරවය, විශ්වාසය රැඳී එනවා. කාටවත් කියන්නේ නැති ගුරුවරයෙක්ගෙන්, සීයාගෙන්, ආච්චිගෙන් මේ වගේ තමන්ට වැඩිහිටි පාර්ශවයකින් උදව් උපකාර රහසිගතවම හංගලා වගේ තමන්ගේ වාසනාවට ලැබෙන වාසියක් වෙන්න පුළුවන්. එතකොට අවාසි පැත්තක් ඇත්තෙම නැද්ද?
අවාසි පැත්තක් ටිකක් තියෙනවා. වියදම් පාලනය කරගන්න ඕන. හේතුවක් නැතුව සල්ලි යන්න තත්වයන් එනවා නම් ඒවා කෙරෙහි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මුදල් පාලනය කරගන්න, මුදල් කළමනාකරණය කරගන්න ටිකක් වෙහෙස මහන්සි වෙන්න ඕන. බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්නවා නම් හොඳ කාලයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ බ්‍රහස්පති දෙවැන්නේ සක්‍රිය වෙනකොට මනසේ සිතිවිලි ජාලයන් සක්‍රිය වෙනවා. ඒ කියන්නේ නිින්ද අඩු වෙන්න පුළුවන්. හිත චංචල වෙන්න පුළුවන්. ඒකට හොඳම බෙහෙතක් තමයි භාවනාව. රහසිගත සතුරෝ ඔබට ඇති වෙන්න ටිකක් ඉඩකඩ තියෙනවා. මේවා තමයි තියෙන අවාසි. තමන්ගේ පාරේ පස්සෙන් පන්නන රහසිගත සතුරන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න. ලියුම්, කොන්ත්‍රාත්, ඔප්පු වගේ දේවල් වලට අත්සන් කරනවා නම් දෙපාරක් හිතලා බලන්න. එතකොට හොස්පිටල් වියදම්, පාද, ඇස්, හෙට්ටුව, නිදිමත වගේ ශාරීරික ස්වභාවයන්ගේ වෙහෙසකර බව නිසා දියවැඩියාව ඒ වගේ තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොස්පිටල් වියදම් ඔබට වැඩි වෙන්න පුළුවන්. මිථුන ලග්නේ අයට ඉදිරි මාස දැන් මෙතන 6 වෙනි මාසේ 2 ඉඳලා 2027 6 වෙනි මාසේ 7 වෙනි මාසේ විතර වෙනකම් මේ බ්‍රහස්පති මාරුවේ බලපෑම තියෙනවනේ. එතකොට රැකියාව, බිස්නස් 10 වෙනි භාවයට අධිපති නිසා ඔෆිස් එකේ වැඩ ටික ගෙදර ඉඳන් හොඳට කරගන්න ශක්තිමත් භාවයක් ඇති වෙනවා. සමහර විට ඔන්ලයින් බිස්නස් වලට හුඟක් හොඳ පත්තවල්, හොඳ පැති උදා වෙන්න පුළුවන්. විවාහ සම්බන්ධතා ගැන කතා කෙරුවොතින් 7 අධිපති සහකරු සහකාරිය විදේශයක ඉන්නවා නම් ඒක ටිකක් ඒ විදේශගත වෙලා ඉන්න, දුරස් වෙලා ඉන්න ස්වභාවයෙන් නැති වෙලා ඒක ඒ සම්බන්ධතාවයන් අලුත් වෙන්න, නැවත ඔබ එක තැනකට එන්න ඉඩකඩ තියෙනවා. සහකරුගේ වියදම් වැඩි වෙන්න පුළුවන්. හැබැයි බැඳීම ශක්තිමත් වෙන්න පුළුවන්. ආදායම ගැන කතා කරනවා නම් ආදායමේ වැඩිවීමක් ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔබට හොඳ සුබඵල වැඩි වෙන්න කළ යුතු දේවල් මොනවද කියලා කතා කරුවොත් ඊටාම පැහැදිලිව කියන්න ඕනේ. බ්‍රහස්පතින්දා දවස, ඒ දවස තුල ඕනෑම බ්‍රහස්පතින්දාවක ඔබට කහ පාට ඇඳුම් අඳින්න සුදුසුයි. කඩල, කෙසෙල් ඒ වගේ දේවල් දිය යුතු සුදුස්සෙකුට ප්‍රදානය කිරීම, දානය කිරීම සුදුසුයි. බ්‍රහස්පතිට ගොඩක් හොඳයි විෂ්ණු දෙවියන් සඳහා කරන පුද පිළිවෙත් සඳහා ඔබ යොමු වෙනවා නම්. ඒ වගේම තමන්ගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, මාමලාට, බාප්පලාට, ගෙදර ලොකු අයියට, ඒ වගේ අයට උදව් උපකාර කිරීම ඔබට බොහෝසේ පින් ලැබෙන කාරණයක් බවට පත් වෙනවා. පුෂ්පරාග මණික තමයි බ්‍රහස්පතිට පළඳින්න කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. බ්‍රහස්පති මිථුන ලග්නේ කෙනෙකුගේ 12 වෙන්නේ ඉන්නවා නම් පුෂ්පරාග මණික පැළඳීම සුදුසු නැහැ කියලා මම කියන්න කැමතියි. ඒක විශාල වශයෙන් විස්තර කළ යුතු කාරණයක්. දැන් මම ඔබට ඉදිරිපත් කළ කරුණු අනුව ඔබට මම සාරාංශගත කරනවා මිථුන ලග්නයට බ්‍රහස්පති ග්‍රහයාගේ ගෝචරය කොහොමද වෙන්නේ කියලා. වියදම් කරලා ආයෝජනය කරන කාලයක්. බිස්නස් එක, දරුවෝ, විදේශ සම්බන්ධතා, දරුවන්ගේ විදේශ අධ්‍යාපනය හෝ මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ඒ වගේ දේවල් වලට ලොකු වාසි එන කාලයක්. හැබැයි මුදල් වියදම් කිරීමේදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. සාමාන්‍ය ගෝචරය විතරක් නෙවෙයි, ඔයාගේ ජන්ම පත්‍රයට අනුව මේ ගෝචරය
ඔයාගේ කේන්ද්‍රයට හරියටම කොහොමද කියලා බලා ගන්න. චන්ද්‍ර ලග්නයටත් බලලා ඒක හරියටම කොහොමද කියලා බලා ගන්න. වෙලාව එවනවා නම් අපිට පුළුවන් ඒ සඳහා ඔබට සේවය ලබා දෙන්න. තෙරුවන් සරණයි.